එකූමත් එක කාලයක ලස්සන ගමක අලිබබා කියලා හරිම කරුණාවන්ත මිනිසෙක් ජීවත් වුණා. එයා හරිම සරල කෙනෙක්. හැමදාම උදේම නැගිටින අලිබබා දර කපන්න වනාන්තරයට යන්නේ තමන්ගේ පවුල ජීවත් කරවන්න මහන්සි වෙලා වැඩ කරන්නයි. එක දවසක් අලිබබා වනාන්තරයේ දර එකතු කරමින් ඉන්නකොට එකපාරටම අශ්ව යොදුවගෙන එන සද්දයක් ඇහුණා. බය වුණු අලිබබා වහාම ලොකු ගහක් පිටිපස්සේ හැංගුණා. එතනට දරුණු පෙනුමක් තියෙන මිනිස්සු පිරිසක් ආවා. ඒ කට්ටිය මෙහෙයවුවේ උස බය හිතෙන පෙනුමක් තියෙන නායකයෙක්. මේ පිරිස ලොකු ගලක් ළඟ නතර වුණා. නායකයා ඒ ගල දෙස බරලා මෙහෙව කිව්වා. "සෙසමි විවෘතවණ්ඩ." එතකොට අර ලොකු පර්වතය හෙමින් විවෘත වෙලා ඇතුළට යන්න දොරක් හැදුනා. ඒක ඇතුලේ තිබුණේ රත්තරන් සහ මණික් පිරුණු රහස් ගුහාවක්. සොරු ටික ඇතුළට ගිහින් රන් කාසි පිරුණු මලු අරගෙන එළියට ආවා. ඒ අය ගියපු ගමන්ම ආයෙත් අර පර්වතය ඉබේම වැහුණා. අලිබබා හරිම නිර්භීතයි. එයා හෙමින් පර්වතය ළඟට ගිහින් අර මන්ත්‍රය කිව්වා. ඒත් එක්කම ගුහාව විවෘත වුණා. ඇතුලේ තිබුණු රත්තරන් දැකලා අලිබබා පුදුම වුණා. හැබැයි එයා ලෝභ වුණේ නැහැ. තමන්ගේ පවුලට කන්න බොන්න ගන්න විතරක් පුංචි රත්තරන් ප්‍රමාණයක් අරගෙන එයා ගෙදර ආවා. අලිබබා ටිකෙන් ටික තරමක පොහොසතෙක් බවට පත් වුණා. හැබැයි අලිබබාගේ සහෝදරයා කාසිම් හරිම ලෝභ කෙනෙක්. මේ රහස දැනගත්ත කාසිම් දුවගෙන ගුහාවට ගියේ රත්තරන් මලු ගොඩක් අරගන්නයි. ඒත් ගුහාව ඇතුළට ගියාට පස්සේ ලෝභකම නිසාම කාසිම්ට අර මන්ත්‍රය අමතක වුණා. එයා ගුහාව ඇතුලේ හිර වුණා. සොරුන් ආපහු එනකොට කාසිම්ව දැකලා ගොඩක් කේන්ති ගත්තා. අලිබබා මේ ගැන දැනගෙන ගොඩක් දුක් වුණා. ඒ අතරේ අලිබබාගේ ගෙදර හිටපු මොර්ගියානා කියන සේවිකාව හරිම බුද්ධිමත්. සොරුන්ගේ නායකයා අලිබබාව මරන්න සැලසුමක් හැදුවා. ඔහු ලොකු තෙල් මුට්ටි ගොඩක් අරගෙන අලිබබාගේ ගෙදරට ආවා. හැම මුට්ටියක් ඇස්සෙම එක සොරා බැගින් හැංගිලා හිටියා. හැබැයි මේක තේරුම් ගත්ත දක්ෂ මොර්ගියානා හොඳට රත් කරපු තෙල් ඒ මුට්ටිය ඇතුළට වක්කලා. ඒකෙන් සොරුන්ගේ සැලසුම සම්පූර්ණයෙන්ම වන්ලසුණා. අන්තිමේදී සොරුන්ගේ නායකයා වෙස්වලාගෙන නිවසට ආවත් මොර්ගියානා තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා ඔහුවත් පරාජය කළා. එදා ඉඳන් අලිබබා සහ පවුලේ අය හරිම සතුටින් ජීවත් වුණා. ජීවිතේ වටිනාම වස්තුව රත්තරන් නෙවෙයි, කරුණාව සහ බුද්ධිමත්කම කියලා ඔවුන් හැමෝම තේරුම් ගත්තා.